සුබම සුබ දවසක් වෙන්න එක ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් යාළුවනේ මම අද ආවා මේ මගේ ඉන්ෂුරන්ස් එක කරගන්න එම්බසියට. ඉතින් ඉන්ෂුරන්ස් එක කරගන්න එම්බසියට ආවට එම්බසිය එකවර ඉන්ෂුරන්ස් එක කරන්නේ නැහැ ඉස්සර වගේ. අනිවාර්යයෙන්ම ඇග්‍රීමන්ට් එක ඕනේ. ඇග්‍රීමන්ට් එක ගන්න නම් අපි යන්න ඕනේ තැනකට. ඒක එම්බසියේ ඇතුලේ නැහැ. දැනට පසු කාලින කොහොම වේදන දැනට නැහැ. දැනට එන්න ඕනේ මෙන්න මෙතන. මේ තියෙන්නේ ජබරියා එකේ තියෙන පොලිසියේ පිටිපස්සේ තියෙන කේප්ස් එකත් එක්කම තියෙන බිල්ඩින් එක. ඔන්න ඔය කෙනෙක් එළියට එන්නේ. අන්න ඕක තමයි ඒ අපේ ඇග්‍රීමන්ට් එක ගන්න තැන. කොපි ෂොප් එක. හොඳයි. ඉතින් මෙතනට එන්න ඕනේ. ඉතින් මොකද්ද ඔබ සතුව තිබිය යුතු දේවල් ටික? ඒක ලබා ගන්න. අදාළ කපිල්ගේ හැඳුනුම්පත. පතාක එකේ කොපියක් වෙන්න පුළුවන්. ෆොටෝ එකක් වෙන්න පුළුවන්. ඔරිජිනල් එක වෙන්න පුළුවන්. අවුලක් නැහැ. එතකොට ඒ වගේම තමන්ගේ පතාක එකේ කියන්නේ ID සිවිල් ID එකේ ඔරිජිනල් එක ඕනේ. ඒ වගේම પાස්පෝර්ට් එක ඕනේ. මේ අදාළ කාරණා තුන අරගෙන ඇවිල්ලා මෙතන දුන්නාට පස්සේ ඒගොල්ලෝ අපිට ඇග්‍රීමන්ට් පේපර් එකක් දෙනවා. අදාළ අපේ කපිල්ගේ විස්තර දාලා ඒ වගේම අපේ සැලරි එක අවුරුදු දෙකෙන් පස්සේ සැලරි එකත් ඒකට අදාළ වෙනවා. ඉතින් ඒක දාලා ඔබට අදාළ ඇග්‍රීමන්ට් එක ලබා දෙනවා. ඊට පස්සේ මේක තමන්ගේ කපිල්ගෙන් තමන්ට වීසා ගහපු දෙවෙනි අවුරුදු දෙකෙන් පස්සේ ඔබට වීසා ගහපු කපිල්ගෙන් ඔබ මේක සනාථ කරගන්න ඕනේ. ඒ කියන්නේ සයින් කරගන්න ඕනේ. ඒ සයින් කරගෙන ඉවරලා තමයි අපි නැවත එම්බසිට ගිහිල්ලා අපේ ඇග්‍රීමන්ට් එකේ ඉතුරු කටයුතු ටිකත් ඒ වගේම අපේ ඉන්ෂුරන්ස් එකත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඔබට මේ තැන පෙන්වීම තමයි මේකේ ප්‍රධාන අරමුණ උනේ. ඒ වගේම මේ අපි කෙලින්ම එම්බසිට ගියාට අපිට ඇග්‍රීමන්ට් එකක් මේ ඉන්ෂුරන්ස් එක කරගන්න බෑ කියන කාරණාව ඔබට කියන්න තමයි මේ වීඩියෝ කරේ. අනිවාර්යයෙන්ම මුලින්ම මෙතන එන්න කවන්න එම්බසිට යන්න අවස්ථාවක් නැහැ. මුලින්ම මෙතන එන්න මෙතන ඇවිල්ලා මේ අදාළ පේපර් එක අරගෙන මේ මාසතුව තියෙන මේ මෙන්න මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේ මෙන්න මේ ඇග්‍රීමන්ට් එක. හොඳයි. ඉතින් මේ ඇග්‍රීමන්ට් එක ඔබට අරගෙන ඔබට පුළුවන් ගිහිල්ලා තමන් කපිල් එක සයින් කරගෙන ඒ විස්තර කියලා නැවත එම්බසිට ඇවිල්ලා ඔබට පුළුවන් අපිට අදාළව ඉන්ෂුරන්ස් එක කරගන්න. එතකොට ඉන්ෂුරන්ස් එකයි ඇග්‍රීමන්ට් එකයි දෙකම ඒ අවස්ථාවේදී අලුත් වෙනවා. ඒක ඉතාල වැදගත් කාරණාවක්. මොකද ඊට කලින් එක තිබුණේ නැහැනේ. ඊට කලින් අපිට මේ ඊට අවුරුද්දකට උඩදී එහෙම දැක් තිබුණේ නැහැ. අපි ඇග්‍රීමන්ට් එකට ඉන්ෂුරන්ස් එකකට දිනාර 4ක් හෝ 19ක් හෝ බැඳලා යනවා. එච්චරයි අපිට ඉන්ෂුරන්ස් එක අලුත් වෙනවා. නමුත් අපිට ඇග්‍රීමන්ට් එකක් අලුත් උනේ නැහැ. හැබැයි දැන් තියෙන වාසිය වෙන්නේ අලුත් ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. ඒ ඇග්‍රීමන්ට් එකේ ඔබගේ බෝනස් එක සඳහන් කරලා තියෙනවා. ඒතර අලුත් පඩිය ඔබ සඳහන් වෙනවා. ඒතර ඒ අලුත් පඩිය තමයි ඊළඟට ඔබට බෝනස් එක විතර ලැබෙන්නේ. නිමාඩු වැටුපු විතර ලැබෙන්නේ. ඒ දේවල් ඇත්තටම සාධනීය හොඳ කාරණා ටිකක්. ඉතින් ඔන්න තැන පැහැදිලි ඇති KFC එකත් එක්කම තියෙන බිල්ඩින් එකේ තමයි මේ කාර්යය කරගන්න අදාළ ඇග්‍රීමන්ට් එක ගන්න එන්න ඕනේ. ඉතින් ඔන්න තැන පෙන්නවා. මේක තියෙන්නේ එම්බසියත් එක්කම මීටර් 100ක් විතර දුරින් තියෙන පොලිසියට පිටිපස්සේ තමයි KFC තියෙන්නේ. KFC එකත් එක්කම තියෙන බිල්ඩින් එකේ තමයි මේක තියෙන්නේ. ඉතින් ආදරණීය යාළුවනේ ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සම්මා සම්බුදු සරණයි.